සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා IFB කොලෙජ් YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා හැමෝටම මේ වීඩියෝ එක බැංකු රැකියාවක් සඳහා සිහින දකිමින් සිටින ඔබ වෙනුවෙන්මයි. මෙහිදී බැංකු සහ මූල්‍ය අංශයේ රැකියා 6ක් පිළිබඳව දැනුවත් කරනවා. ඒ වගේම ඔයාට බැංකු අංශයේ රැකියාවක් කිරීමේදී දක්ෂ බැංකුකරුවෙකු ලෙස වැඩ කිරීමටත් උසස් වීම් ලබා ගැනීමටත් වැටුප් වැඩි කරවා ගැනීමටත් බැංකු අංශයේ ඔබේ ඉදිරි ගමන් මඟ තහවුරු කර ගැනීමටත් අවශ්‍යම කරන සීක්‍රට්ස් දෙකකුත් මං ඔයාලට කියනවා. එහෙනම් වීඩියෝ එක අවසන් වනතුරු අපිත් එක්ක රැඳී සිටින්න. දේශීය හෝ විදේශීය විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා ගැනීමට අපේක්ෂා කරන හෝ ස්කූල් ලීවර්ස්ලට STB බැංකුවෙන් ඉන්ටර්න්ෂිප් අවස්ථාවක්. සම්පත් බැංකුවේ ට්‍රේනි ස්ටාෆ් ඇසිස්ටන්ට් තනතුර සඳහා උසස් පෙළ අවම S තුනකින් ඔබට අයදුම් කිරීමේ අවස්ථාව. උසස් පෙළ මිනිමම් 3 passes හෝ එසේත් නැතිනම් වෘත්තීය සුදුසුකමක් හිමි ඔබට අමානා බැංකුව මගින් ඉන්ටර්න්ෂිප් අවස්ථාවක්. කමර්ෂල් බැංකුවේ ඉන්ටර්න්ෂිප් අවස්ථාවක්. සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉංග්‍රීසි සහ ගණිතය විෂයන් සඳහා A හෝ B passes ඇතුළුව විෂයන් 6ක් සඳහා C passes තිබේ නම් දැන්ම අයදුම් කරන්න. LB Finance Recovery Office තනතුර සඳහා උසස් පෙළ සමත් ඔබට දැන්ම අයදුම් කළ හැක. DBF නිම කර තිබීම අමතර සුදුසුකමකි. සියපත ෆිනෑන්ස්හි ඩිපොසිට් ඔෆිසර් තනතුර සඳහා උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් සමත් ඔබට දැන්ම අයදුම් කළ හැක. DBF නිම කර තිබීම අමතර සුදුසුකමකි. බැංකු රැකියාවක් සඳහා හෝ බැංකුවක උසස් වීමක් සඳහා ඔබ දකින සිහිනය IFB අපි සැපෑ කර දෙන්නම්. මාස 6ක් ඇතුළත විෂයන් 9ක් සතියාන්තයන් තුළ හැදෑරීමෙන් DBF ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක වසර 20ක පළපුරුද්දක් සහිත බැංකුකරුවන්ගේ ආයතනයේ අනුමැතිය හිමි IFB කැම්පස් බංගින් නිම කර ගැනීමට අවස්ථාවක්. වැඩි විස්තර සඳහා තිරයේ දිස්වෙන අංකයට දැන්ම ඇමතුමක් ලබා ගන්න.